හරි. අපි යනවා ඊගාවට හදන්න හත්වෙනි ක්‍රමයට. හතනේ. හරි මේ බලන්න. මේකත් මම ක්‍රම දෙකකට ගන්න හදනවා. ක්‍රම කීයකටද? දෙකකට. ඊසි මෙතෙක් තියෙනවා නේ ගණන් හදන්න. හරි. මෙහෙම උගන්න ගණන් ක්ලාස් එකක් දැක්කොත් කියන්න ඕනේ අටපට්ටමට. මේ වගේ මෙතෙක් කියලා දෙන ක්ලාස් එක. හරි බලන් ඉන්න හදන ගාන. පළවෙනි ක්‍රමේ බලන් ඉන්න. දැන් ඔයාලට පේනවද මේ වරහනක් දාලා තියෙනවා. වරහණෙන් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීමක්. වන් බෙගුදරි මතකනේ. වරහණෙන් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීමක්. තේරෙනවද කතාව? හරි. ඔම් පළවෙනි ක්‍රමේ. එහෙනම් මේ වරහනේ එළියේ ඉන්නේ කීයද? 3 ඉලක්කම. මම එතකොට මේ වරහණෙන් කියන්නේ වැඩි කිරීමෙන් හින්දා වරහනේ ඇතුලේ ඉන්න ඉලක්කම් ඔක්කොම කීයෙන් වැඩි කරනවද? 3ෙන් වැඩි කරනවා. ඒ කියන්නේ මම මෙයත් x පදෙත් 3ෙන් වැඩි කරනවා. ඍණ එකත් 3ෙන් වැඩි කරනවා. තේරෙනවද කියන එක? හරි. එහෙනම් මට කියන්න 3 වරක් x 3x ඍණ 3 වරක් එක 3යි. සමාන උත්තරේ කීයද? 9යි. මේ සරල සමීකරණ ගානක් ඇදුණා. දැන් මොකද කරන්න ඕනේ? ඍණ 3 අරන් යන්න ඕනේ එහා පැත්තට. මතකයි නේද? මේකත් හදන ක්‍රම දෙකක් තියෙනවා. ඒක ක්‍රම කියලා දුන්නා මම ඈ. ලේසි ක්‍රමය තමයි මොකද්ද? ඍණ 3 අරන් යනවා එහා පැත්තට. මොකක් කරලාද? ධන 3ක් කරලා. මෙයා ධන 3ක් කරලා යනවා. මොකක් වෙනවද මෙයා යන්නේ කොහොමද එතකොට? ධන 3 වෙලා තමයි එහාට යන්නේ. මොකක් වෙලාද යන්නේ? ධන 3ක් වෙලා. එතන මේ පැත්ත ඉතුරු වෙන්නේ කීයද? 3x. එහෙනම් මෙතන උත්තරේ 12යි. මෙතන 3x. හරිනේ? හරි. 3ක් කියන්නේ 12ක් නම් අපි හොයන්නේ එකක්. 3ක් කියන්නේ 12ක් නම් අපි හොයන්නේ එකක්. එහෙනම් දෙපැත්තම කීයෙන් බෙදනවද? 3ෙන් බෙදෙනවා. එහෙනම් උත්තරේ මෙතෙන්ට ගියාම 1යි, මෙතෙන්ට ගියාම 1යි, මෙතෙන්ට 1යි. 3 වරක් කීයද? 12 වෙන්නේ. 4. චක්‍රේ මත චක්‍රය ඈ. එහෙනම් මෙතන උත්තරේ කීයද? 4යි. ඕන් උත්තරේ ගත්ත වෙලු. ගැටලුවක් තියනවද? තේරෙනවද? මේක පළවෙනි ක්‍රමය. කොහොමද ගත්තේ? එළියින් එක්කනයින් තියෙන කට්ටිය ඔක්කොම ಗುಣ කරනවා. ಗುಣ කරලා මොකද කරන්නේ? ඍණ සංඛ්‍යාවක් නම් එහා පැත්ත ධන කරලා යනවා. ධන සංඛ්‍යාව එහා පැත්තට ඍණ කරලා යවනවා. ඒකල්ලා 3ක් තියෙන්නේ 12ක් නම් අපිට ඕනේ කීයක්ද? එකක්. 3ක් කියන්නේ 12 එකක් වෙන්නේ මොකද? දෙපැත්තම 3ෙන් බෙදෙනවා. හරි. අපි යනවා දෙවෙනි මෙතඩ් එකට. නේද? දෙවෙනි ක්‍රමය. හරි බලන් ඉන්න. හරි. මෙතන තියෙන්නේ 3ක්. අහන් ඉන්න. මෙතන තියෙන්නේ 3ක්. මෙතන තියෙන්නේ කීයක්ද? 9ක්. ඔයාලට පේනවද මෙතන වැඩි කිරීම තියෙන්නේ කියලා? ඔයාලට මම කිව්වා දෙවෙනි මෙතඩ් එකේදී ගණන් හදද්දී මොකද්ද? මේ දැත්තේ තියෙන කියන්නේ එළියේ තියෙන ඉලක්කම් දෙක චක්‍රයෙන් සමානයි නම් මොකක් කරන්න පුළුවන්? දෙන්නම දෙපැත්තෙන් බෙදන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් මම මේ දෙපැත්තම කීයෙන් බෙදනවද? 3ෙන් බෙදෙනවා. හරි? එහෙනම් මේකට මේක කැපෙනවා. මෙතන උත්තරේ 1යි 9ට 3 ඒවා 3යි. එහෙනම් x ඍණ 1යි සමාන උත්තරේ කීයද? 3යි. දැන් මොකද කරන්නේ? මේ ඍණ එක යවනවා යහ පැත්තට මොකක් කරලාද? ධන එකක් කරලා. එහෙනම් උත්තරේ x සමානයි 3 ධන 1යි. x සමානයි 3යි 1යි එහෙනම් මේන් උත්තරේ සමාන. තේරෙනවද ගත්ත විදිය? මොකද රටාව කිය? එළියේ ඉන්න වරහන් සංඛ්‍යාවයි සමාන ලකුණ එහා පැත්තේ ඉන්න සංඛ්‍යාවයි චක්‍රයෙන් බෙදෙනවා නම් මොකෙන්ද? චක්‍රයෙන් බෙදෙනවා නම් මේ එළියේ ඉලක්කමෙන් දෙපැත්තම බෙදලා දානවා. මෙතන තිබ්බ 3 මෙතන තිබ්බ 9. හරි එහෙනම් 3 වරක් චක්‍ර දෙන්න ගාවම තියෙනවා. එහෙනම් 3ෙන් ඇරලා දැම්මා. තේරෙනවද? ඉතුරු වෙනවද කීයද? මෙතන x ඍණ 1යි වරහන් ඉතුරු වෙන්නේ. දැන් කැපිලා අයින් වෙනවනේ. එහා පැත්තේ 9ට 3 ඒවා කීයද? 3යි. අපි සාමාන්‍යයෙන් දන්නවා සරල සමීකරණයක ඍණ සංඛ්‍යාවක් එහාටදී මොකක් වෙනවද? ධනක් වෙලා තමයි යන්නේ. එහෙනම් ඍණ එකක් එහාට යන්නේ මොකක් වෙලාද? ධන එකක් වෙලා. එහෙනම් මේ පැත්තට මෙයා එන්නේ ධන එක වෙලා. එහෙනම් 3 ධන 1 වෙනවයි. 3 ඉතුරු මෙතන. එහෙනම් 3යි 1යි කීයද? 4යි. එහෙනම් x කියන්නේ කීයද? 4යි.
මෙන්න ක්‍රම දෙක. තේරුණාද? හරි. ඕක තමයි ක්‍රම. අදාගමු ඕකත්.